අපිට අවශ්‍ය දේවල් තෘප්තිමත් කරන්න බාහිරින් එක එක දේවල් හොයනවා. හරිද? අපිට ආහාරය අපි පිටින් හොයනවා. අපි ආස්වාසය අපි පිටින් හොයනවා. අපි කාමය පිටින් හොයනවා. අපි රාගය පිටින් හොයනවා. ලිංගිකත්වය පිටින් හොයනවා. අපේ පාළුව මකා ගන්න සහකාරයෙක් පිටින් හොයනවා. අපේ විනෝදය සඳහා මත්ද්‍රව්‍ය මත්වතුර පිටින් හොයනවා. ඔය ඔක්කොම අපි තුල තියාගන්න. කිසිම එකක් පිටින් හොයන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය කිසිම දෙයක් පිටින් හොයන්න අවශ්‍ය නැහැ. ඒ සියල්ලම අප තුල පවතී. ඔය අම්මලා තාත්තලාට තොපිට අපේ මේ දේපල දෙන්නේ නැහැ. ඔබ මං කියන එක ඇහුවේ නැත්නම් කියලා එහෙම ප්‍රීහිත තේරුම් ගත්ත මිනිස්සෙක් අසහනයටපත් කරන්න බෑ. ගෑනිට තමන්ගේ පවුලට අසහන අපහසුතාවයටපත් කරගන්න බෑ. මම මේ අවශ්‍ය සෙක්ස් දෙන්නේ නැහැ කියලා එහෙම බෑ. එහෙම අපහසුතාවයටපත් කරන්න බෑ හිත තේරුම් ගත්ත මිනිස්සෙක්. බොස්ට අපහසුතාවයටපත් කරන්න බෑ. මම පඩි දෙන්නේ නැහැ. පඩි දෙන්නේ නැහැ. ප්‍රොමෝෂන් දෙන්නේ නැහැ කියලා අපහසුතාවයටපත් කරන්න බෑ. හිත තේරුම් ගත්ත මිනිස්සු. එහෙම. يعني මේ භෞතිකය පෙන්න කේවල් කරලා ඔයව මිලදී ගන්න බෑ. හිත තේරුම් ගත්ත මිනිස්සු. භෞතිකය පෙන්නලා හිත තේරුම් ගත්ත මිනිස්සෙක් කවදාවත් අසරණ කරන්න බෑ. හැබැයි හිත තේරුම් ගත්තේ නැති මිනිස්සෙක් පොට්ට කාසි වලට අසරණ කරන්න පුළුවන්. ඉඩම් කෑල්ලකට අසරණ කරන්න පුළුවන්. ඕන දෙයකට අසරණ කරන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ අසරණ වෙන්න අකමැති නම් ඕගොල්ලෝ කරන්න තියෙන එකම දේ ඔය හිත තේරුම් අරගෙන ඕගොල්ලෝ හොයන සහකරුව, ඕගොල්ලෝ හොයන ආදරය, ඕගොල්ලෝ හොයන රාගය, ඕගොල්ලෝ හොයන සෙක්ස්, ඕගොල්ලෝ හොයන මත් පැන තමා තුලින්ම හොයාගන්න. මිනිස්සු ඉඳන් ඉන්නවා ජීවිතේ සතුටු වෙන්න නම් අරක්කු ටිකක් ඕනේ. ජීවිතේ සතුටු වෙන්න නම් දුම් වැටියක් ඕනේ. ජීවිතේ සතුටු ටිකක් වෙන්න නම් ගංජා ඕනේ කියලා. අද ගත්තම අයිස් ඕනේ, හෙරොයින් ඕනේ, නවත්තන්න නැති තොගයක් ඕනේ නේ මිනිස්සුන්ට. එහෙම අවශ්‍ය නැහැ. ඒ වගේ භෞතික දෙයක් පිටින් අරගෙන සතුට හොයන්නේ මේ අභ්‍යන්තර නිදන්ගත වෙලා තියෙන මහා සතුට හොයාගන්න තේරෙන්නේ නැති මිනිස්සුන්ට. හැබැයි මේ අපේ අභ්‍යන්තරයේ ප්‍රීතිය සුඛය කියන එක ගොජ දමමින් තියෙන්නේ. ගොජ දමමින් තියෙන්නේ. ඒක අපි එළියට අරන් නැහැ එච්චරයි. ඇත්තම ගත්තොත් අපි අපිට අවශ්‍ය දේවල් තෘප්තිමත් කරන්න බාහිරින් එක එක දේවල් හොයනවා. හරිද? අපිට ආහාරය අපි පිටින් හොයනවා. අපි ආස්වාසය අපි පිටින් හොයනවා. අපි කාමය පිටින් හොයනවා. අපි රාගය පිටින් හොයනවා. ලිංගිකත්වය පිටින් හොයනවා. අපේ පාළුව මකා ගන්න සහකාරයෙක් පිටින් හොයනවා. අපේ විනෝදය සඳහා මත්ද්‍රව්‍ය මත්වතුර පිටින් හොයනවා. ඔය ඔක්කොම අපි තුල තියාගන්න. කිසිම එකක් පිටින් හොයන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය කිසිම දෙයක් පිටින් හොයන්න අවශ්‍ය නැහැ. ඒ සියල්ලම අප තුල පවතී. ඒ වලින් තමයි ඕගොල්ලෝ මේ ජීවත් වුනේ මේ දවස් පහ. දැන් අර මේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ එක ජීවන චරිතයේ පැහැදිලි කරන සිද්ධියක් තියෙනවා. උන්වහන්සේට යම්කිසි හේතුවක් මත උන්වහන්සේව අපහසුතාවයට පත් කරන්න එක බ්‍රහ්මණයෙක් මට මතක හැටියට දානෙට ආරාධනා කළා. දානය පිළිගන්නවා කියලා දන් නොදී ඉන්නවා. අපහසුතාවයට පත් කරනවා. ඊට පස්සේ කොහොම හරි උන්වහන්සේ එදා බඩගින්නේ ඉන්නේ. ඊට පස්සේ කොහොම හරි ඒ දවස ඇතුළතම යම්කිසි සිදුවීමක් සිද්ධ වෙලා එක්ක දේශනාවකට පැහැදිලා හරි මේ බ්‍රහ්මණයා වෙවුලලා යනවා. එයාගේ ඇඟ කිලිපොලා යනවා. මේ වගේ මිනිස්සෙක් තමයි මම කැම නොදී හිටියේ කියලා. එන මොන හරි ලොකු දේශනයක් අවස තියන්න ඇති. ඒ දේශනේ අර මිනිස්සයාගේ මුළු සර්වාංගෙම කිලිපොලා යන්න ඇති. ඒ දේශනේ අහලා එයාට මහ විශාල බයක් ඇති වෙනවා. බයක් ඇති වෙලා එයා එවෙලම ඇවිල්ලා ආරාධනා කරනවා එන්න මම දානෙ දෙන්නම් කියලා. එතකොට ගෞතම බුදුහාමුදුරුවෝ කියනවා නෑ ඔයාගේ දානෙ මට අවශ්‍ය නෑ. ප්‍රීතිබක්කා භවිස්සාමි දේවා ආබස්සරා යතක මම ප්‍රීතිය වළඳමින් ජීවත් වුණා.
උන්වහන්සේට සාගින්නක් දැනෙලා නැහැ. තමන් තුළ අභ්‍යන්තරයේ ගොඩනගාගත්ත ප්‍රීතිය වළඳමින් තමයි ජීවත් වෙලා. ඒ වගේ මේ ලෝකේ කිසිම භෞතික දෙයක් අපිට මෙහෙම වෙන්න ඔබට මේක දෙන්නේ නැහැ, ඔබට මේක දෙන්නේ නැහැ කියලා අපිව අපහසුතාවයට පත් කරන්න බෑ. හිත තේරුම් ගත්ත මිනිස්සු. හරි? ඔය අම්මලා තාත්තලාට තොපිට අපේ මේ දේපල දෙන්නේ නැහැ, ඔබ මං කියන එක ඇහුවේ නැත්නම් කියලා එහෙම ප්‍රීතිත තේරුම් ගත්ත මිනිස්සෙක් අසහනයට පත් කරන්න බෑ. ගෑනිට තමන්ගේ පවුලට අසහන අපහසුතාවයට පත් කරගන්න බෑ මම මේ අවශ්‍ය සෙක්ස් දෙන්නේ නැහැ කියලා එහෙම බෑ. එහෙම අපහසුතාවයට පත් කරන්න බෑ හිත තේරුම් ගත්ත මිනිස්සු. බොස්ට අපහසුතාවයට පත් කරන්න බෑ මම පඩි දෙන්නේ නැහැ. පඩි දෙන්නේ නැහැ. ප්‍රොමෝෂන් දෙන්නේ නැහැ කියලා අපහසුතාවයට පත් කරන්න බෑ හිත තේරුම් ගත්ත මිනිස්සු. එහෙම. එන මේ භෞතිකය පෙන්න කේවල් කරලා ඔයව මිලදී ගන්න බෑ හිත තේරුම් ගත්ත මිනිස්සු. තව ලස්සන ගාථාවක් තියෙනවා ඔයාලා අහලා ඇති කසීබානත්වාජ සූත්‍රය. කසීබානත්වාජ සූත්‍රයේදී සිද්ධ වෙන්නේ මොකක්ද? ගෞතම බුදුහාමුදුරුවෝ පිට්ටපාතේ වඩිනවා වෙලක් මැද්දෙන්. ඒ වෙල අයිනේ කසීබානත්වාජ එයාගේ කුඹුර බ්‍රහ්මණයාගේ කුඹුර. ඔය බානත්වාජ සහෝදරයෝ තුන් දෙනෙක් කොහෙද සඳහන් කසීබානත්වාජ අක්කෝස බානත්වාජ ඔහොම කියන්නේ. ඊට පස්සේ කසීබානත්වාජ එයා කුඹුර එදා දවසේ දවල් වෙනකම් කුඹුර අස්වද්දලා ඇඹුල ගන්නවා ගහක් මුලට වෙලා ඒ වෙලෙම එනවා ගෞතම බුදුහාමුදුරුවෝ. මුට ඉතින් හොඳටම කේන්ති ගියා. කේන්ති ගිහෙල්ලා මේ කියනවා මුඩු මහන්න තොට බඩගින්න උඹත් මං වගේ වවාගෙන කාපන්. ඔය අද කියන්නේ වවාගෙන කාපල්ලා කියලා ඒ වගේ බුදුහාමුදුරුවන්ට කිව්වා වවාගෙන කාපන් කියලා. ගෞතම බුදුහාමුදුරුවෝ කිව්වා බ්‍රහ්මණය මමත් වවන් තමයි කන්නේ. මගේ බීජ සත්පොයි තිනා මේ මම ඕනනම් ඒක කියන්න ලස්සන ඒ සූත්‍රය. ඒක ඇවිල්ලා කසීබානත්වාජ සූත්‍රය. කසීබානත්වාජ බ්‍රහ්මණයා එයා කැමති වෙන්නේ නැහැ ගෞතම බුදුහාමුදුරුවන්ට දාන වේලයක් පිරිනම් වන්න. මොකද එයාගේ ඔළුවේ තිබුණ අදහස තියෙන්නේ ඕන මිනිස්සු වවන් කනවා. තමන්ගේ දේවල් තමන් හම්බ කරගන්න ඕනේ කියන අදහස හිටපු කෙනෙක්. ඒක හරි කියන්නේ. නමුත් පැවිද්දන්ට ඒක එහෙම හරි නෑ. පැවිද්දන් කියන්නේ එහෙම පැවිද්දොත් වවාගෙන කනවා. දැන් මමත් මේ වවන් කන්නේ. ඔයගොල්ලෝ දන්නේත් නෑ මම වවන් කනවා කියලා. මේටි අන්න බලන්න. මෙහෙම මේ මහා බෙවුනා විදිහට මෙහෙම ඇදලා බැඳලා කියලා නෑ. මහා බෙවුනාගෙන පින්වත් ගෞතමීනි ඕගාව එහෙම කියන්නේ ඔබ එම්බාස්වමනය මම වනාහි සීසාන කෙනෙක් මේ වපුරන කෙනෙක් වේ සීසෑම්ද කොට වැපරීම්ද කොට අනුභව කරන කෙනෙක් මේ ඔබද ශ්‍රමණය සීසෑ යුත්තේය ඔබද වැපිරිය යුත්තේය සීසෑම්ද කොට වැපරීම්ද කොට අනුභව කළ යුතුය තෝම වවාගෙන තෝම නෙලාගෙන තෝම කාපන් කියලා බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරුවෝ ලස්සනට කියනවා මමත් ගෝවියෙක් එතකොට කසිබ ගෝවියෙක් කියලා පේන්නේ නැහැ කසිවුරක් දාන නගුලක්වත් නැහැ මුත් කියන ඔය පවසන නමුදු ඔබ ගෝවියෙක් කියා අද අපි නොදකිමු ගොවිතැන ඔබගේ සබඳ ලස්සනට දිනනවා පුළා දැනගනු කැමති වෙමු අපි ඔබේ ගොවිතැනද පවසුණු මැනව අපකටය කෙලසකට ඔයා මොහොත වවන්නේ කියලා එතකොට ගෞතම බුදුහාමුදුරුවෝ ගිහිල්ලා බාස්මති උපුරු පෙන්නුවේ නැහැ ගෞතම බුදුහාමුදුරුවෝ ගිහින් පෙන්නනවා සත්තා බීජං තපෝ වුට්ටි පඤ්ඤාමේ යුග නංගලං හිරි ඊසා මනෝ යොත්තං සතිමේ පාල පාචනං සත්තා බීජං තපෝ වුට්ටි මොකද්ද කියන්නේ මගේ බීජ විතර බී ඇවිල්ලා ශ්‍රද්ධාව තමයි මම වපුරන්නේ මගේ දිය වතුර බඳින්න එපා ඒ තමයි මගේ තපස මගේ කුඹුරට බඳින වතුර තමයි තපස එතකොට ප්‍රඥාව තමයි මොකද්ද මගේ නගුලයි වියගහයි ප්‍රඥාව කියන්නේ නගුලයි වියගහයි තමයි මගේ ප්‍රඥාව හිරි ඊසා මනෝ යොත්තං ලැජ්ජාව හිරියොතක් කියන එක තමයි මගේ නගුලේ හිස මගේ මනස තමයි නගුල බැඳලා තියෙන රැහැන ඒ වගේම මේ වපුරන්නේ මේ අඹරුවේ විහරකෙත් දාලානේ
ඒ මීහරකව පාලනය කරන කෙවිත තමයි මගේ සතිය. ඔන්න මම කුඹුරු කරන්නේ. ගෞතම බුදුහාමුදුරුවෝ පෙන්නුවේ ඒ කුඹුර. මොකද්ද බිජුවට? ශ්‍රද්ධාව. හරි? ওই විදිහට හරිය ලස්සනට විස්තර කරනවා. එහෙම විස්තර කරලා ඒ වෙලේ අසීබාරජ්ජාජ බ්‍රාහ්මණයා බය වෙනවා. මේ කියන්නේ මේ මහා ප්‍රඥාවන්ත මිනිස්සෙක්ට මං කිව්වේ මේ වවංකාපන් කියලා. එතකොට ටක් ගාලා ඊට පස්සේ අසීබාරජ්ජාජ බ්‍රාහ්මණයක් දෙනවා තමන්ගේ ඇඹුල අරගෙන බෙදන්න පාත්‍රේ. අදන්න ගෞතම බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? මන්න මෙහෙම එකක් කියන්නේ. ගාථාපි ගීතං මේ අභෝජනේයං සම්පස්සතං බ්‍රහ්මණනේස ධම්මෝ ගාථාපි ගීතං පනුදන්ති බුද්ධා ධම්මේ සති බ්‍රහ්මණ උත්ති රේසා. මම බණ කියලා කෑම කන්නේ. ඒකයි මේ කියන්නේ. ගාථාපි ගීතං මේ අභෝජනේයං මම ඔබලට බණ කියලා කන්නේ නැහැ. ඔබට ඉස්සෙල්ලා ඉල්ලපෙලේ දුන්නේ නැහනේ. එස් මම බණ කිව්වට පස්සේනේ දෙන්නේ. මම ඕවා කන්නේ. අන්න බුදුහාමුදුරුවෝ කියපු. හැදෙලිද? බෞද්ධය පෙන්නලා හිත තේරුම් ගත්ත මිනිස්සෙක් කවදාවත් අසරණ කරන්න බෑ. හැබැයි හිත තේරුම් ගත්තේ නැති මිනිස්සෙක් පොට්ට කාසි වලට අසරණ කරන්න පුළුවන්. ඉඩම් කෑල්ලකට අසරණ කරන්න පුළුවන්. තේරුණා? ඕන දෙයකට අසරණ කරන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ අසරණ වෙන්න අකමැති නම් ඕගොල්ලෝ කරන්න තියෙන එකම දේ ඔය හිත තේරුම් අරගෙන ඕගොල්ලෝ හොයන සහකරුව, ඕගොල්ලෝ හොයන ආදරය, ඕගොල්ලෝ හොයන රාගය, ඕගොල්ලෝ හොයන සෙක්ස්, ඕගොල්ලෝ හොයන මත්පැන තමා තුලින්ම හොයන්න. කාටවත් මොකක් කරලවත් අසරණ කරන්න බෑ. පැහැදිලිද? ඉතින් ඒක කරන්නේ කොහොමද? අධිකුසලයෙන්. සතිය කියන්නේ අධිකුසලයක්. භාවනාව කියන්නේ අධිකුසලයක්. මම අද උදේ කිව්වා වගේ මහා පරවචන නෙමෙයියෝ. කුසලතා. ඔය කුසලතාවය. කෙනෙක්ට උයන්න පුළුවන්. දැන් මට උයන්න පුළුවන් කමක් තිබුණේ නැහැ හොඳට. හරිද? ඊට පස්සේ නමුත් අර කොරෝනාවනේ. කොරෝනා ඇවිල්ලා මාව කොට්ටාවේ හිටපු ආවාසයේ හිර වුණා. එළියට යන්නත් බෑ. මොකද කරගන්න දෙයක් නැහැනේ. ඊට පස්සේ අපේ අම්මා YouTube channel එකෙන් මම යන්න ඉගෙන ගත්තා. හරිද? එක්ක ඩ්‍රයිවිං වලට ළමෙක් හිටියා. ඒ කොල්ලන් ටික දවසක් ගිහිල්ලා බය වෙලා ඌ ගමෙන් ගියා. ඒකට වාහනේ මමයි විතර හිටියේ. මම අහන්න එපා බඩු ගෙනාවේ කොහොමද කියලා. කොහොම හරි බඩු ගෙනාවා. ඊට පස්සේ අපේ අම්මා YouTube channel එක මෙහෙම දාලා අපේ අම්මා කියනවා ඔව් දැන් ගන්න පරිප්පු. ඒ විදිහට දාලා මම ඉගෙන ගත්තා. ටික මට කලින් උයන්න කුසලතාවයේ තිබුණේ නැහැ. ඒක මම ඇති කරගත්තා. දැන් බලන්න මේක මගේ ජීවිතේට කොච්චර වාසියක් නෙමෙයිද කියලා. දැන් මට හදිස්සිය දාන වේලක් පිස්සුනොත් මම ජීවිතේට බඩගින්න ඉන්නේ නැහැ. කොහෙන් හරි ගිහලා බඩු ටිකක් එකතු කරගත්තා. උයාගෙන කෑවා. මට උයන්න බැරි නම් මම බඩගින්න ඉන්න බෑ. නැත්තම් මම ගෑණියෙක් ගන්න බෑ. එහෙම කරන්න බෑනේ. පැවිදි වෙලානේ. තේරුණා? ඉතින් අන්න ඒ වගේ කුසලතා අඩු වුණාම මිනිස්සු අසරණ වෙනවා. ඒ වගේම දැන් පීනන්න බැරි කෙනෙක් බෝට්ටුවක් හරි නැවක හරි යනකොට නැව ගිලුනොත් අන්ත අසරණ වෙනවනේ. ලයිෆ් ජැකට් එකක් තිබුණ නැත්නම්. ඒ වගේ. කැලේ ඇවිදින කෙනෙක් ඒ අවශ්‍ය කැලේ ආරක්ෂා කරන කාර්යය පිළිබඳ දැනුමක් නැත්නම් එයා අසරණ වෙනවනේ. ඒ වගේ. ඒ වගේම කුසලතාවයක් තමයි භාවනාව කියන්නේ. කෙනෙක්ට භාවනාව කුසලතාවයක් වෙන්නේ ඇයි? දැන් අපි මගේ මට අහපු ප්‍රශ්නයකින් මම මේක පැහැදිලි කරලා දෙන්න. මම දවසක් ෆොරිනර්ස් පිරිසකට මේ දේශනාවක් පවත්වද්දී එක ෆොරින් ලේඩි කෙනෙක් කෙලින්ම මගෙන් ඇහුවා ඔයාට හිතෙන්නේ නැද්ද ඔය සිවුර දාගත්තට පස්සේ මේ දැන් ඔයාට හිතුනොත් අවශ්‍ය වෙලාවක ගිහිල්ලා සර්ෆින් කරන්න ඔයාට සර්ෆින් කරන්න බෑ. ඔයාට හිතෙන්නේ නැද්ද නිකන් සර්ෆින් කරන්න බැරි වෙනවා කියලා මේ සිවුර දාගත්තා. ඉතින් මම එයාගෙන් ඇහුවා මට සර්ෆින් කරන්න බැරි වෙන්න තියෙන එකම හේතුව සිවුර විතරද කියලා. මේ පුංචි මදුරුවෙන්න පුළුවන් කෂ්ට කළා මාව ඇඳට දාන්න ජීවිතේටම සර්ෆින් කරන්න බැරි වෙයි. පොඩි ක්‍රෑම්ප් එකකට කකුලේ පොඩි ආබාධයකට පුළුවන් මාව සර්ෆින් කරන්න බැරි තත්යකටපත් කරන්න. අද ඕගොල්ලෝම නිරෝගීව ඉදී. ඕගොල්ලන්ගේ කය ඕගොල්ලන්ට මේ ගස් ගල් පැනගෙන උඩ පැනගෙන යන්න පුළුවන් වේවි. හැබැයි කියන්න බෑනේ.
මං උනත් කියන්න බෑ මේ මෙතනින් එළියට යනකොට. නැත්නම් මේ මොහොතේ ඊළඟ ෂණන්ත්‍රයේදී පැරලයිස් නේද කියලා. මගේ භාගයක් පණ නැති නේද කියලා.